සාදු සාදු සාදු. අප මහා බෝසතාණන් වහන්සේට සසර ගමනේ එකදමා මේ උතුම් සම්බුදු සසුන අමා නිවනේ සැනසීමේ මහෝත්තම මුනිවරයෝ ඒ උතුම් යශෝදරා මහරහත් උත්තමාවියට අපගේ නමස්කාරය. පින්වත්නි, අප මහා බෝසතාණන් වහන්සේට සසරේ එකදමා මේ බුදු සසුනේ අමා නිවනේ සැනසෙන්නට තරම් පින්පිරේ ඒ යශෝදරා මහරහත් උත්තමාවියගේ අපමණ ගුණ කඳගෙන අපි මේ ගුණවන්නේ. ඒ මුනිවරිය මේ බුදු සසුනේ උත්තම නිකලෙස් මහරහත් පිරිනියක් විදිහට ගත කළේ අසිරිමත් ජීවිතයක්. ඒ විතරක් නෙවෙයි, මේ බුදු සසුනේ අමා නිවනින් සැනසෙන්නට අප මහා බෝසතාණන් වහන්සේක සසරේ එකටම එන ගමනේ ඒ උත්තමාවිය අපමණ ගුණවන්ත උත්තමාවියක් විදිහට තමයි මේ සසර ගමන යන්නේ. ඒ උත්තමාවිය මේ එන සසර ගමනේ ඒ උත්තමාවියගේ ජීවිතයේ සුන්දර කළ දැස් ඉවරක් තිබුණා. ඒ තමයි අසංකේය කල්පලක්ෂ 4ක් ඒ උත්තමාවිය එක්කෝ අප මහා බෝසතාණන් වහන්සේ කෙරෙහි අපමණ ප්‍රතිභක්තිය යුක්තවාවේ. එහෙම නැත්නම් ඒ අසංකේය කල්පලක්ෂ 4 බොහෝ වාර ගණන් ඒ උත්තමාවිය බඹසර රැක්කා. පතිවෘතාවත් බඹසරක් දැයි සිදුල කරගෙන ආපු සුන්දර උත්තම ජීවිතයක් තමයි ඒ මුනිවරයෙකු කියන්නේ. පින්වත්නි, එදා දීපංකර පාදමූලේ අප මහ බෝසතාණන් වහන්සේ සම්බුත් බවට විවරණ ගත් මොහොතේ මේ සම්බුද්ධ ශාසනයේ අමා නිවනේ නිකලෙස් මුනිවරියක් සැනසී යන මොහොත දක්වාම අසංකේය කල්පලක්ෂ 4ක් මේසා දීර්ඝ ගමනේ ඒ උත්තමාවේ කවදාවත් තමන් ජීවිතය අපිරිසිදු කරන්නේ පිරිසිදු ජීවිතයක් ගත කළේ. ඒ වගේ මේ කාලයේ තුල කවදාවත් ඒ උත්තමාවිය කාන්තාවක් විදිහට ජීවිත ජීවිතයක් පිරිසිදු බඹසරක් පතිවෘතාවක් දැස් ඉදල කරගෙන සුන්දර වුණු ජීවිතයකින් තමයි ඒ උත්තමාවිය මේ ගමන. පින්වත්නි, අප මහ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමරුන් විදිහට ගිහිගේ අතහැරලා ගියාට පස්සේ දඹදිව තලයේ මුළු දඹදිව තලයේ හිටපු රාජ කුමාරවරු යශෝදරා උත්තමාවිය සරණ පාවා ගන්නවා. ඒ වෙද්දි මුළු දඹදිව තලයේ විතරක් නෙවෙයි, මුළු මනුලොවම ඒ වගේ ලස්සන රූපශ්‍රීයක කාන්තාවක් තිබුණා. සුජා දේවදත්ත වඩා ලස්සන රූපයක් තියෙන මේ යශෝදරාගේ යශෝරාමය මුළු දඹදිව තලයේ පුරාම පැතිරිලා. මෙච්චර රූපශ්‍රීයක් ඇති, ඒ වගේම මහා ගුණවන්ත මෙච්චර සුන්දර යශෝදරා අතහැරලා මහ බෝසතාණන් වහන්සේ තපස පිළිවේ බව දැනගෙන දඹදිව තලයේ රාජකුමාරවරු කොච්චර ඈ සරණ පාවා ගන්නතාවත් යශෝදරා කිව්වේ මහ බෝසතුන් කෙරෙහිම හිතේ ඇති වුණු ඒ ප්‍රතිභක්තිය එක්ක 7 වසරක් පුරාවට බඹසර රකිමින් මහ බෝසතුන් වෙනුවෙන්ම වෙන්නේ ඒ උත්තමාවේ ජීවිතය. පින්වත්නි, ඒ අප්‍රමාණ ප්‍රතිභක්තිය, තම ස්වාමියා කෙරෙහි තිබිච්ච මහා ගෞරවය, ඒ වගේම මේ බඹසර රකින්න එක ඒ උත්තමාවේ අවසන් ජීවිතේ විතරක් පුදුක දෙයක් නෙවෙයි. බොහෝ වාර ගණන්වල මේ සසර ගමනේදී මහා ගුණ ප්‍රතිපූර්තාවේ යුක්තව බඹසරින් යුක්තව ආත්මනියක්. පින්වත්නි, ඒ උත්තමාවේ හරියට බඹසරේ ප්‍රතිවෘතාවේ ප්‍රතිමූර්තිය වගේ. ඒ කියන්නේ මේ ලෝකී කාන්තාවන් අතර, මේ ලෝකී ස්ත්‍රීන් අතර තම ස්වාමියා කෙරෙහි ස්වාමි භක්තිය ඇතුව ප්‍රතිභක්තිය කියන කොටක් ඇද්ද ප්‍රතිමූර්තිය යශෝදරා උත්තමාවේ. ඒ වගේම අප මහ බෝසතාණන් වහන්සේ අනුව යමින් තාපස ජීවිත ගත කරන පිරිසිදු බඹසරක් රැක්කයි උත්තමාවිය. බඹසරේ ප්‍රතිමූර්තිය ඒ උත්තමාවිය. පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ අභිඥාලාභී භික්ෂුණීන් අතරින් අග්‍රව
අභිඥා උපදවාගත්තේ මුනිවරය පිරිනිවනට යන ගමනේදී තමන් ආපු සසර ගමන ගැන බලනවා. ඒ බලද්දී උත්තමාවියට දිවසින් පෙනෙනවා කුමරි බඹසර රැක්ක ජීවිත අසංඛ්‍ය ගණනක් මේ ආපු ජීවිතවල තියෙනවා. මේ ආපු සසර ගමනේ තියෙනවා. අප මහ බෝසතාණන් වහන්සේ එක්ක සරණ ගිහිල්ලා අප මහ බෝසතාණන් වහන්සේ ස්වාමියා වුණාට පස්සේ අප මහ බෝසතාණන් වහන්සේ සියල්ල අතහැරලා තපසට යනවා. යශෝදරා මහ බෝසතුන් අනු සියල්ල අතහැරලා තපසට ගිහිල්ලා බඹසර ජීවිතයක් ගත කරන්නේ මහ බෝසතුන් මේ තපසට උපස්ථාන කරනවා. එවැනි ජීවිත අසංඛ්‍ය ගාන පිරිනිවනට වඩේ යශෝදරා උත්තමාවියට දිවසින් තියෙනවා. සමහර ජීවිතවල තම ස්වාමියා කලින් මරණයටපත් වෙනවා. හැබැයි වෙනත් සරණක යන්නේ නැතුව ඒ ස්වාමි භක්තියෙන් යුක්ත බඹසර රැක ජීවිත අසංඛ්‍ය ගානක් ඒ උත්තමාවිය දිවසින් යනවා. ඒ වගේම ස්වාමියා එක්ක වාසය කරද්දී මහ බෝසතුන් කෙරෙහිම හිතේ ඇතිවන ප්‍රතිභක්තියෙන් වාසය කරපු ජීවිත අසංඛ්‍ය ගණනක් මුලින්ම තියෙනවා. එදා විවරෙල සිරිගත් දාපතා දීපංකර පාදමෝලේ ඉඳන් මේ බුද්ධ ශාසනයේ නිකිලිස් මුනිවරියක් වෙනකම් මේ සසර පුරාවටම වැඩි කාමසීලේ කවදාවත් තිබෙන්නේ නැහැ. එච්චර පිරිසිදු ජීවිතයක් ගත කළා කියලා ඒ මුනිවරියට දියසින් කියනවා. ඉතින් පින්නාස්නි මේ කාන්තාවන් ශීල දෙනාම ඒ මුනිවරියගේ ජීවිතය ආදර්ශයට ගන්න ඕනේ. මෙච්චර පිරිසිදු ජීවිතයක් ගත කරපු උත්තම මුනිවරියක් තමයි මේ බුදුසසුනේ දේව මිනිසුන්ගේ පුණ්‍ය කෙතක් වෙන අමාමෑණි පින්වන්නේ. පින්නති මේන සසර ගමනේදී අප මහ බෝසතාණන් වහන්සේට අප්‍රමාණ ප්‍රතිභක්තිය බඹසර රකින්න ආශිර්වාද සිදුවීමක් තියෙනවා උදේ ජාතකයේ. ඔබ නිරන්තරයෙන් මේ ජාතක දේශනා අහනවා, ජාතක දේශනා කියවනවා. ඒ උත්තම මුනිවරියගේ ආශිර්වාද ජීවිත කතා ගැන මේ ජාතක දේශනාවකට ඉගෙන ගන්න. බඹසරට ප්‍රතිභක්තියටත් දිවි පුදා ඒ මුනිවරිය ගුණ පුරමින් ආපු ආශිර්වාද ගැන මේ ජාතකයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. පින්නති අපේ මහ බෝසතාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා මනුලොව රාජකුමාරයෙක් ඉපදුණා. ඒ වුණේටපත් වෙද්දී මව්පියන් කොයි තරම් ඇවිටිලි කළත් උදේ කුමාරයා කැමති වුණේ නැහැ විවාහයක්. ඇයි? අර බ්‍රහ්ම ලෝකෙන් ආපු නිසා කාන්තාවන් කපමිති ජීවිතයක් ගත කළා. එක්කල අපේ මහබෝසතාණන් වහන්සේ උදේ රාජකුමාරයා ඒ වගේම හන්රුවක සිරිය පරදෙන සසරේ මහබෝසතුන් එක්කම පින්පුරාගෙන ආපු රාජකුමාරයෙක් විදිහට ඉපදුනා. උදේ භද්‍රා කියලා රාජකුමාරියක් විදිහට යශෝදරා උත්තමාවිය මනුස්ස ලෝකෙට ඉපදුනා. ඉතින් යෝන්වියට පැමිණෙන්නේ මේ උදේ රාජකුමාරයාට මව්පියන් ඇවිටිලි කරා සරණ පාවා ගන්න කුමාරිකාවක් වෙන්නේ. විවාහ වෙන්න කියලා අපේ මහ බෝසතාණන් වහන්සේට කියන ඇවිත්ලා. ඉතින් මහ බෝසතාණන් වහන්සේ ගොඩාක් අකමැති වුණා. නමුත් මව්පියන්ගේ බේරෙන්න බැරි නිසා උපක්‍රමයක් විදිහට කළා රජගෙදර සමිකරුවන් ලවා ලස්සන රන්දුවක් එදුවා. මේ මනුස්ස ලෝක විවරූපයක් නෑ කියලා හිතාගෙන තමයි රූපයක් එන්නේ. ඒ රන්දුව පෙන්නලා කිව්වා මෙන්න මේ රන්දුව වගේ ලස්සන කුමාරිකාවක් ඉන්නවනම් මම සරණ පාවා ගන්න කියලා. ඉතින් මහා පින්තුරු අප මහ බෝසතාණන් වහන්සේගේ එක්ක මේ සසර ගමනේ එකතුම එන්ට එදා විවරණ ගත්ත ඒ යශෝදරා උත්තමාවිය මේ රන්දුවට පරදෙන රූපශ්‍රීයක් එක්ක දමදින් තලයේ රාජකුමාරිකාවක් මනුස්සයෙක් හිටියා. ඉතින් අර රන්කරුවන් රාජ පුරුෂයන් මේ රන්රුව අරගෙන දමදින් තලයේ යද්දී මේ රන්රුව පරදෙන ඒ කුමාරිකාව උදේ භද්‍රා කුමාරිකාව මුනේ. ඉතින් අපේ මහ බෝසතාණන් වහන්සේ එක්ක
විවාහ ගිවිස ගත්තා. අප මහ බෝසතාණන් වහන්සේගේ පත්නිය බවට එදත් පත් වුණා. පින්නන්නේ ඒ වෙද්දී උදේභද්‍රා කුමාරයාට කිසිසේත්ම කාමයට කැමති නැති විවාහයට අකමැතිව තමයි හිටියේ. ඉතින් මේ දෙදෙනාම විවාහයට අකමැති නිසා මේ දෙදෙනා කැමති වුණා එහෙමනම් අපි දෙන්න විවාහ වෙලා මුළු ජීවිතේ පියතුරු බඹසර රකින්න වාසය කරමු කියලා. පින්නන්නේ ඒ විවාහයට පත්වුණු දවසේ දැන් මේ දෙන්නම කැමති වුණා බඹසර වාසය කරමින් තම ජීවිතය ගත කරන්න. පින්නදී සුරන්දපුරේ රජුරුවන් විදිහට උදේ රාජකුමාරයා අභිෂේක කළා. එතකොට ඒ සුරන්දපුරේ රාජශ්‍රීය දෙවියන් රජතුමා තමයි අප මහ බෝසතුන් උදේ කුමාරයා. අග්‍ර රාජ මහේෂිකාව තමයි දෙව්ලියකගේ සිරිය පරදන මේ උදේ බද්දා රාජකුමාරිකාව. ඉතින් එදා මුල්ම දවසේ අපේ මහ බෝසතාණන් වහන්සේ සුන්දර පිච්චමල් දාමයන් ගොතලා තමන් දෙන්නා ඒ සතුටින් සිරිය හානි මැන්දේ පිච්චමල් මායේ කියලා මේ දෙන්න කතා වෙනවා පින්වත් ප්‍රිය සොඳුරිය මම කැමති ජීවිතේ තිබෙන තුරේ සුදෝෂ්තුම් සංඛ්‍යාවක් වගේ බඳසක්. උදේ බද්දා කුමාරිකාවක් කියනවා ප්‍රිය ස්වාමිය මමත් කැමති මේ ජීවිතයේ තියෙන සුදෝෂ්තුම් සංඛ්‍යාවක් වගේ බඳසක්. එහෙමනම් අපි දෙන්න දී තිබෙන තුරාවට බඹසර වාසය කරනවා. උදේ කුමාරයා කියනවා රාජකුමාරයා යම් දවසක කාගේ හෝ අපි දෙන්නේ හිත කිලිතුනොත් එහෙම රාගයේ හිත කිලිතුනොත් එහෙම ඒ කෙනාගේ පැත්තේ තියෙන මාලා දාමේ පරවෙනවා කියලා අර ඒ වගේ සම්මතයකට ඇවිල්ලා අර මාලා දාමේ යහන මැද්දේ කියලා දෙන්න දෙකට සැකසෙනවා. හරියට බඹසර රකින්න තාපස ජීවිතයක් වගේ රාගී නම් වූ ක්ලේශයෙන් හිත යට වෙන්නේ නැතුව පිරිසිදු සංවරුන ජීවිතයක් ඒ දෙන්නට මේ විදිහට සුරන්දපුරේ රජකම කරමින් අප මහ බෝසතාණන් වහන්සේ අග්‍ර මහේෂිකා වෙලා මේ අශෝදරා උත්තමාය අවුරුදු 700ක් වාසය කරා කියලා. හරි පුදුමයි බලන්නේ මහ බෝසතුන්ගේ අසිරිමත් බඹසර මහ බෝසතුන් එක්ක සමසිතින් සමක්‍රියාවෙන් මේ සසර ගමනේ ආපු ඒ අශෝදරා උත්තමාවේගේ අසිරිමත් බඹසර අවුරුදු 700ක් යනකම් අර මල් මාලාව අරවුනේ. ඒ දෙන්නගම හිත කෙලෙස් වලින් කිතුනේ. පිරිසුදු ජීවිතයක් තමයි ගත කරන්නේ. එක රාජමාලිගාවේ එක සිරිහානි ලබඩාවේ එක යහනේ අවුරුදු 700ක් සැපතිලත් මේ දෙන්නගේ හිත කෙලෙස් වලින් කිතුනේ. පිරිසුදු බඹසරකින් වාසය කළා. පින්නදී මේ ජීවිතේ අප මහ බෝසතුන් අවුරුදු 700කින් මරණයටපත් වෙනවා. හැබැයි මරණයටපත් වෙන්න කලින් දෙන්න අතර කතිකාවක් ඇති කරගත්තා. අපි අහලා තියෙනවා බඹසර රකින්න කෙනා මරණින් මතු දෙවල වෙනවා කියලා. ඒ නිසා අපි දෙන්නගෙන් කවුරුහරි කලින් කලුරිය කළොත් දෙවලෝ ගියාට පස්සේ ඇවිල්ලා අනිත් කෙනාට කියන්න ඕනේ කියලා යම් කතිකාවක් ඇති කරගත්තා. පින්නදී මුලින්ම උදේ බද්‍ර කුමාරයා උදේ බද්‍ර රජුරුවන් මරණයටපත් වුණා. පින්නදී උදේ බද්‍ර රජතුමා මරණයටපත් වුණාට පස්සේ සුරංගපුරේ රාජ මහේෂිකාව විදිහට ඉඳපු උදේ බද්‍රා කුමරිය උදේ බද්‍ර රාජ මහේෂිකාව රාජිනිය වෙලා ඇමතිවරුන්ගේ උපකාර මත මේ සුරංගපුරේ රජකම් කරනවා. එදා කලුරිය කළ අප මහ බෝසතාණන් වහන්සේ ඒ මහා පින් පුරාගෙන බඹසර ජීවිතයක් ගත කරලා මරණයටපත් වෙලා තව්තිසාවේ සක්දෙව් රජු ඉපදුණා. පින්නදී මිනිස් ලෝකෙට වඩා දෙව්ලොව අවශ්‍ය ගොඩාක් වැඩි. ඉතින් අල්සක් දෙවි කෙනෙක් ඉපදුණු සතුටට දෙව්ලොව දෙවිවරු ගොඩාක් ප්‍රීති ගෝසා පවත්වන උත්සව කරනවා. ওই විදිහට දවස් 7ක් දෙව්ලොව උත්සව කාලයක් තිබුණා. ඉතින් ඒ නිසා දිව්‍ය සැපත අනුභව කරන
අප මහ බෝසතාණන් වහන්සේට මේ අලුත් ශක්තිතිර මේ අලුත් සක්දේව රජුට තමන් අර විච්ච පොරොන්දුව ඒ දවස් 7 තුළ ඉටු කරන්න බැරුව ගියා. ඉස්සෙල්ලා දෙව්ලොව ඉපදුණු කෙනා ඇවිල්ලා ඒ විස්තර කියනවා කියලා ඒ විච්ච පොරොන්දුව ඒ දවස් 7 කරන්න බැරුව ගියා. හැබැයි දවස් 7ක් ගියාට පස්සේ ඒ පොරොන්දුව අප මහ බෝසතුන්ට මතක් වුණා. ඒ දවස් 7 කියලා කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 700. පින්වත්නි මහ බෝසතාණන් වහන්සේ ඉන්නේ මහ බෝසතුන්ගේ අප්‍රමාණ ප්‍රතිභක්තියෙන් බඹසර ජීවිතයක් අවුරුදු 700ක් ඒ උදේ භද්‍රා කුමාරය ගත කළා. මහ බෝසතුන් කලුරිය කරාට පස්සෙත් කොයිතරම් දඹදිව රජවරිය සරණ පාවා ගන්නට ආවත් ඒකට අකමැති වෙලා කැමති වෙන්නේ නැතුව මහ බෝසතුන් කෙරෙහිම පැවිදි හිතින් ඈ බඹසර රටේ සුරන්දපුරයේ රජකම කරමින් අවුරුදු 700ක් මහ බෝසතුන් කලුරිය කරාට පස්සේ ඈ පිරිසිදු බඹසර ජීවිතයක වාසය කළා. පින්නන්නේ සක්දෙවිඳුව ඉපදුණු අපේ මහ බෝසතුන් හිතෙනවා ඈ ගත කරන ජීවිතේ පිරිසිදුද කියලා මම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න කියලා. නගරේ පුරාම ආරක්ෂිත රැකවල් දාලා තියෙන රාජ්‍යයක රජමාලිගාවේ උඩුමහල් තලයේ යහන් ගබඩාවේ මේ උදේ බද්දා රාජ මහේෂිකාව නැත්නම් රාජිනිය ඉන්න මොහොතක එකපාරම අහසේ දෙවි කෙනෙක් මතුවුණා. ඒ දෙවියා මතුනේ නිකන් නෙවෙයි තමන් අතේ තිබුණා රත්තරන් පොරවපු රන්තලියක්. ඒකත් අතේ තියාගෙන වටිනා රන් පොරවපු රන්තලිය අතේ තියාගෙන මේ අහසේ මතුවුණු දිව්‍ය ස්වරූපයේ තියෙන දෙව් රජු කියනවා ප්‍රිය රාජකුමාරිය ඔබ හරිම ලස්සන කෙනෙක්. දෙව්ලොව දෙවගණකටවත් ඔහොම ලස්සන නැහැ. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔබ බඹසර රකින්න පිරිසිදු ජීවිතයක් ගත කරනවා. ඉතින් මම කැමති එක රැයක් ඔබත් එක්ක කම්සුව අනුභව කරන්න කියලා ඒ මොහොතේම දිව්‍ය යහනක් පානවා. මේ ලැබු දිව්‍ය යහනේ ඔබත් එක්ක කම්සුව අනුභව කරන්න මම කැමති. මම ඒකට ඔබට ත්‍යාගයක් විදිහට මේ හතරම් පොරවපු රන්තලි අරගෙන ආවා කියලා කියනවා. ඉතින් මේක කියපු ගමන් මේ උදේ භද්‍ර රාජ මහේෂිකාව රාජිනිය කියනවා මම බොහෝ කාලයක් පිළිසිදුව බඹසර රැක්කා. හැබැයි මගේ ජීවිතයේ යම් ස්වාමීක් විදිහට යම් හිතේ සෙනෙහසක් තිබ්බනම් ඒ උදේ භද්‍ර රාජ කුමාරයා ගැන විතරයි. ඒ නිසා ඔබ මේ කරන ආයත යෝජනාවට මම කිසිසේත් කැමති දිව්‍ය ස්වරූපයේ හිටියත් මම මේකට කිසිසේත් කැමති නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. ඉතින් ටික වෙලාවක් යම් කරුණු කිය ඉඳලා මේ දිව්‍ය කුමාරයා එහෙමම නොපෙනී ගියා. ඊට පස්සේ පින්නන්නේ දෙවනි දවසෙත් අර විදිහටම උඩුමහල් තලයේ රාජ්‍යයේදී අර දිව්‍ය කුමාරයා පහළ වුණා. හැබැයි පින්නන්නේ එදා දවසේ රත්තරන් පොරොප්පු පිටි කලයක් යනවා දෙකේ. වටිනාකම අඩු වෙලා ටිකක්. එදා දවසෙත් අර විදිහටම අහසේ පෙනී ඉඳලා කියන ඔබ ගොඩාක් සුන්දර රූපයක් තියෙනවා. දෙව්ලොව දිව්‍ය කටකටවත් වෙන සුන්දර රූපයක් නැහැ. කියන මම මේ ත්‍යාගයකුත් අරගෙන ආවා. ඒ නිසා එක දවසක් සම්සුව අනුභව කරන්න ඔබත් එක්ක මම කැමතියි. මේ ත්‍යාගය මම ඔබට දෙනවා. ඉතින් කියලා මේ උදේ භද්‍රා කුමාරියගේ රූපය වර්ණනා කරමින් නොයේ කැවිලි කරන්න පටන් ගත්ත මේ දිව්‍ය කුමාරයා. ඉතින් මේ දෙවියා දෙවියන් දවසේ තර විදිහට නැවතිලි කරන්නේ ඒ කතාවට මේ උදේ භද්‍රා රාජකුමාරියගේ හිතේ මහා පිළිතුරක් තිබුණා. මගේ ජීවිතයේ ඉඳපු එකම කෙනා උදේ භද්‍ර රජුටයි මට හොඳටම ප්‍රමාණවත් කියලා කිව්වා. මේ උදේ භද්‍රා රාජ මහේෂිකාව රාජිනිය හිතන මම කතා කරන්න ගිය මේ කෙනාගෙන් තවත් මෙයා යන්නේ නැතුව තවත් කරදර කරනවා. ඒ නිසා මම නිහඬව ඉන්නවා කියලා නිහඬ වෙනවා. ටික වෙලාවක් ඉඳලා අර දෙවියා එහෙමම නොපෙනී ගියා. පින්නනි තුන්වෙනි දවසේ තර විදිහටම උඩුමහලේ සිරිහන් ගබඩාවේ උදේ භද්‍රා රාජකුමාරියකින් අර ස්වරූපයේ තියෙන දිව්‍ය කුමාරයා
දෙවියා ඒ විදිහටම පාලනය. හැබැයි එදා දවසේ ඊට වෙනස් රන් පුරවපු ලෝහ බඳුනක් තමයි අතේ තිබ්බේ. මුල්ම දවසේ රන් පුරවපු රන් බඳුන, දෙවෙනි දවසේ රන් පුරවපු හිදී බඳුන, අද තුන්වෙනි දවසේ රන් පුරවපු ලෝහ බඳුනක් අතේ තිබ්බා. අදත් අර වගේ මෙවුලි කරනවා. එක දවසක් එක රැයක් මම කැමතියි ඔබත් එක්ක කම්සුව අනුභව කරන්න කියලා දිව්‍ය යහනක් මවලා මම මේ ත්‍යාගය ගෙනාවා කියන එකක් පෙන්නනවා. ඒ වෙලාවේ අර ත්‍යාගයේ දිහා බලපු උදේ භද්‍රා රාජිනිය කියන ඔබ දෙවියෙක් වුණත් ඔබ හරි නුවණ අඩු කෙනෙක් යම් කෙනෙක්ව කාමයෙන් පොළඹව ගන්නව නම් ඔබ ගේන ත්‍යාගය වැඩි කරනවා. නමුත් ඔබේ අනුවණකම බලන්න ඔබ මොල්දා රන් පුරවපු රන් කලයක් දෙනවා. දෙවෙනි දවසේ රන් පුරවපු රිදී කලයක් දෙනවා. අද මේ හොඳටම වටිනාකම අඩු රන් පුරවපු යකඩ බඳුනක් ගෙනාවේ. ඒක ඔබ දෙවියෙක් වුණත් නොනැති කෙනෙක් නෙමෙයි. ඉතින් අන්න ඒ වෙලාවේ මේ දෙවිය කියනවා පින්වත් රාජමහේෂිකා රාජකුමාරිය මම කැමති නැහැ ගනුදෙනුවක් කරන්න පාඩුවෙන්න. මම දක්ෂ ගනුදෙනුකරුවෙක් විදිහට පාඩුවක් විඳින්න අකමැත්තෙන් තමයි මම අද රන් පුරවපු ලෝහ බඳුන දෙන්නේ. ඇයි? මුල්ම දවසේ ඔබේ ওই තිබිච්ච රූපයේ තරුණකම දවස් 3ක් ගත වෙච්ච අද අඩු වෙලා. ඔබ රූපයෙන් අඩු වෙලා ඔබ තරුණ බවින් අඩු වෙලා ඒ නිසා ඔබේ වටිනාකමට අනුව තමයි ඒකට ගැළපෙන්න තමයි මමත් ඒකේ වටිනාකම අඩු කරලා මේ ත්‍යාගය අරගෙන ආවේ. ඔබ මුල් දවසට වඩා දවස් 2ක් ගත වෙච්ච රූපයෙන් අඩු වෙලා ඒ නිසා මම ත්‍යාගය අඩු කළා. ඔබ මුල් දවසට වඩා දැන් දවස් 2ක් ගත වෙච්ච ඔබේ ආයුෂත් දීලා ගිහිල්ලා. දවස් 2කින් ආයුෂ අඩු වෙලා ඒ තරුණ බව අඩු වෙලා ඒ නිසා ගැළපෙන්න මම ගෙනාවා කියලා. ඉතින් මේක කිව්වට පස්සේ මේ උදේ භද්‍රා රාජිනියට හිතෙනවා මේ කෙනා ඇත්තටම අපිරිසිදු හිතකින් ආපු කෙනෙක් නෙවෙයි. මේ කෙනා ඇත්තටම ක්ලේශ වශයෙන් ආපු කෙනෙක් නෙවෙයි. මට අයහපතක් කරන්න ආපු කෙනෙක් නෙවෙයි. මගේ හිත කැමැත්තෙන් ආපු කෙනෙක්. මේ මගේ කලුරිය කළ උදේ භද්‍ර රජවත්ෝ හිතෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේ පින්වත්නි ඇත්තටම මේ දිව්‍ය ස්වරූපයෙන් ආවේ තවතිසාර ශක්තිය රජු වෙන්න උදේ භද්‍ර රජු. ඉතින් කියනවා ඔව් මම මේ කලුරිය කළ ඔබේ ස්වාමියා කියලා කියනවා. ඒ වෙලාවේ පින්නත් උදේ භද්‍රා රාජිනිය ළඟ වැඳ යටිලා අඬා ගන්නවා. ඉතින් මේ දේව රජු කියන අපි දෙන්න අතර පොරොන්දුවක් ඇති වුණා. අන්නේ පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි මම දැන් මෙලොව දිව්‍ය රාජ්‍ය කරමින් සැපවිඳිනවා කියලා කියනවා. ඉතින් හඬාගලපෙමින් අපේ යශෝදරා උත්තමගේ උදේ භද්‍රා රාජකුමාරිය කියන අනිල් ස්වාමීන් නුඹ නැතුව මාමිය ගත කරන ජීවිතයට කැමති නැහැ. මම කැමති මා දෙව්ලොවට එන්න කැමති. ඒ නිසා මට ඉක්මනට මේ දෙව්ලොවට එන්න යක් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක කියලා දෙන්න කියලා. ඒ වෙලාවේ සක්දෙව් රජු අපේ මහ බෝසතාණන් වහන්සේ ධර්මයෙන් අනුග්‍රහ කළා. මේ විදිහට ප්‍රතිපත්තිය පුරන්ත මේ විදිහේ සීලාදී ගුණ දහම් වඩන් ධාර්මිකව රජකම් කරන්න කියලා තම බිසවෝ උදේ භද්‍රා රාජකුමාරියට අවවාද අනුශාසනා කළා. ඒ අවවාද අනුශාසනා මත රාජ්‍ය පාලනය කරලා ඒ මහ බෝසතුන් නැතුවත් 700 වසරක් බඹසර ජීවිතය ගත කළ උදේ භද්‍රා රාජිනිය මරණයටපත් වෙලා තව්තිසාවට ගිහිල්ලා අපේ මහ බෝසතුන්ගේ අග්‍ර මහේෂිකාව බවට පත් වෙනවා. ඉතින් පින්වත්නි නිකලෙස් මුනිවරියක්ව මේ බුද්ධ ශාසනයේ අමා නිවනින් නිවිසනසීගේ උත්තමාවිය වූ යශෝදරා ওই විදිහට තමයි මේ සසර ගමනේදී මහා පුරුෂ බඹසරක් ගත කළේ. මහ බෝසතුන් ඉද්දින් 700 වසරකුත් මහ බෝසතුන් කලුරිය කරාට පස්සේ 700 වසරකුත් මේ දීර්ඝායුෂ තියෙන කාලේ මහ බෝසතුන් හර වෙන කෙනෙක් ගැන කවදාවත් හිතුවේ නැහැ. බඹසර වාසය කරමින් ඒ වගේ මහ බෝසතුන් කෙරෙහි අපමණ භක්තියෙන් යුක්තව තම ජීවිතය ගත කළා. මරණින් මත්තේ දෙව්ලොව උපන්නා. ওই විදිහට තමයි බඹසර ප්‍රතිභක්තිය තමන්ගේ දැස් සිදුල කරගෙන මහා ගුණවන්තයෙක් විදිහට මේ සසර ගමන ආවේ. ඒ නිසා කාන්තාව ඔබ
සමහර අය ඉන්නවා පෞල් ජීවිතේ ගොඩාක් අසාර්ථකයි. විවාහ වුණු දාපටන් තම ස්වාමියාගේ ආදරය සෙනෙහස ලැබෙන්නේ නැති පෞල් ජීවිතේ අඬ දබර ගොඩකට මිදෙලා මහා දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. පින්නදී පෞල් ජීවිතේ කාන්තාවක් විදිහට අසාර්ථකව විඳවනවා කියන්නේ ඔබ කලින් ජීවිතේ වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඒක විපාකයක් විදිහට තමයි ওই විදිහට ස්වාමියෙක් ওই විදිහට පෞල් ජීවිතයක් ලැබිලා ඔබට දෙනවා. ඉතින් ඒ නිසා එවැනි ජීවිතයක් ගත කරන කතුන් මේ සසර පුරාවට මහ බෝසතුන් වෙද්දී අසංකීර්ණ කල්පලක්ෂ 4ක් කවදාවත් වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැති මේ බුදු සසුනේ නිකලෙස් පිළිනිවන් පාවදාල යශෝදරා උත්තමයට ඔබේ දෑත් එකතු කරවන්නේ පුදන්න මලින් පහනින් මේ මුනිවරියගේ ගුණ සිහි කර පුදන්න. අන්න එතකොට ඔබ වැරදි කාම සේවනයේ නම් වූ යම් කර්මයක් රැස් කරගෙන තියනවද? අන්න ඒ මුනිවරයට වදිද්දි පුදද්දි ඒ කර්මය දෙවිවෙනවා. ඒ නිසා ඒ කර්මයෙන් බැටකන ඔබ කාන්තාවක් ඒ කර්මය ගෙවා ගැනීම පිණිස ඒ මුනිවරයට වදින්න පුදන්න. ඒ වගේම බොහෝ දීනිවරුන් කැමති පිරිසිදු බඹසරක් ගත කරනවා. ඒ බඹසර ජීවිතයට ඔබේ ආශිර්වාද කතා සසරේ බොහෝ ජීවිත බඹසර නැති මුනිවරියගේ ගුණ සිහි කර වඳින්න පුදන්න. එතකොට ඒක ඔබේ බඹසරට කැමති ඔබට ලොකු ආශිර්වාදයක්. සමහර කතුන් සමහරට විවාහ වෙලා ස්වාමියා කෙරෙහි ප්‍රතිභක්තියෙන් යුක්තව වාසය කරන්න කැමතියි. හැබැයි හිත සංවර කරගන්න ගොඩාක් අමාරුයි. ඒ නිසා පරපුරුෂයන් කරා යනවා. තමන්ගේ ජීවිතය කිලුට කරගන්නවා. ඉතින් ඒ වගේ සංවර වෙන්න කැමති ඔබ කවදාවත් අපේ මහ බෝසතුන් ඉක්මවා නොගිය ප්‍රතිභක්තියෙන් මහ බෝසතුන් පුදපු ඒ යශෝදරා මුනිවරියගේ ගුණ සිහි කර වදින්න පුතන. ඒ කාන්තින් මේ ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වේ. ඉතින් කර්මයේ ගෙවා ගන්න කැමති ඔබ ඒ උත්තමාවියගේ පින්සිදු ජීවිතේ ආශිර්වාද ලබා ගන්න කැමති ඔබත් ඒ මුනිවරියට වදිනින් පුදමින් වාසය කර ඇත්තටම ඔබේ කර්මය ගෙවලා ඇත්තටම ඔබේ ජීවිතයට මහා ආශිර්වාදයක් සැලසෙයි. ඒ නිසා ඔබ සිත් පහන් කරගන්න මේ බුද්ධ ශාසනයේ කෙලෙස් මුනිවරියක් කොටිනිවන් පාවැදිය අපේ යශෝදරා උත්තමාවියගේ සසර ගමනේ දැස් විගලෝ ඒ ප්‍රතිභක්තිය බඹසර ජීවිතයේ දැස් විගල කරගෙන ආවා මහා මුනිවරියක් විදිහට ගුණ පුරාගෙන වෙලා මේ බුදු සසුනේ මානවීය හිමිසරසන ඒ විදිහට පිරිසුදු ජීවිතයකින් මේ සසර ගමනේ මහ බෝසතුන් එක්ක ඇවිල්ලා අමා නිවනින් සැනසී ගිය ඒ යශෝදරා මුනිවරියට අපගේ নমස්කාරය වේවා.